රස උළුඳු වඩේ එකක් හදන්න. අපි බලමු ඒකට ඕනේ මොනවද කියලා. මුලින්ම උඳු ඇට ගෙනල්ලා හොඳට සෝදලා පෙරා ගන්න ඕනේ. මම මෙතන උඳු ඇට ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. උඳු ඇට ග්‍රෑම් 500ක් අපි රෑට අරගෙන සෝදලා රැයක් පෙඟෙන්නට තියන්නට ඕනේ. ඉන්පසු මේක අපි පෙරලා ගන්නවා. වතුරෙන් දෙපාරක් විතර සෝදලා හොඳට පෙනිරයකින් පෙරලා අරගන්න ඕනේ. මේ ගත්ත උඳු ඇට ටික අපි කොටස් වශයෙන් දෙපාරකට හෝ තුන් වතාවකට හොඳින් කුඩු කරගන්න ඕනේ. මේ කුඩු කරගනිද්දී ග්‍රයින්ඩර් එකට හොඳින් සෝදාගත් උඳු ඇට ටික ඉන් කොටසක් දාලා ග්‍රයින්ඩර් එකෙන් ඒකට අපි පාන් පිටි හැඳි 3ක් පමණ එකතු කරනවා. මේ තියෙන්නේ අපි හොඳින් සෝදාගත් උඳු ඇට ටික. දැන් මේකෙන් කොටසක් ග්‍රයින්ඩර් එකට එකතු කරලා අපි ඒකට පාන් පිටි හැඳි 2ක් එකතු කරනවා. මොකද ඉතුරු කොටස එකතු කරද්දී අපිට ඉතුරු පාන් පිටි හැඳි 2 එකතු කරන්න පුළුවන්. 2ක් 3ක් ගැටලුවක් නැහැ. ඔබට චුට්ටක් වැඩිපුර පාන් පිටි ඕනේ නම් එහෙම එකතු කරන්න පුළුවන්. නමුත් වැඩිය දාන්න එපා. මේකේ රස තියෙන්නේ උඳු ඇට හැපෙනකොට. උඳු ඇට කෑලි හැපෙනකොට තමයි ඊළඟට ලුණු ටිකක් එකතු කරනවා. ලුණු ස්වල්පයක්, ලුණු හැඳි කාලක් පමණ එකතු කරලා වතුර ටිකක් දානවා. වතුර කොප්ප කාලක් පමණ එකතු කරලා අපි මේක හොඳින් ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ඉන්පසු මේ ග්‍රයින්ඩ් කරගත් උඳු පිටි එක දැන් උඳු ඇට බ්ලෙන්ඩ් වෙලා එනකොට අපිට උඳු බ්ලෙන්ඩ් වුණ උකු දියරයක් තමයි මිශ්‍රණයක් තමයි තියෙන්නේ. මෙන්න මේ විදියට. මේ මිශ්‍රණය අපි භාජනයකට එකතු කරගන්නවා. බලන්න මේ මිශ්‍රණය දියාරුත් නැහැ, උමනාවට වඩා ඝනත් නැහැ. යම් තෙත ගතියක් තියෙන තමයි. දැන් මම දෙවනි වතාවෙත් පාන් පිටි ටිකත් උඳු ඇට ටිකත් ලුණුත් එකතු කරලා වතුර ටිකක් දාලා ග්‍රයින්ඩ් කරගත්තා. මෙන්න තියෙනවා අපි ළඟ මේ ග්‍රයින්ඩ් කරගත්ත උඳු ඇට මිශ්‍රණය. දැන් අපි මේ මිශ්‍රණය වහලා පොඩ්ඩක් පැත්තකින් තියලා මේකට එකතු කරන්න ඕනේ ඒවා ටික තියෙනවනේ. අන්න ඒ ටික හදන්න. තෙල් ටිකක් ලිප තියලා රත් වෙන්න මිරිස් කෑලි ටිකක් මිරිස් කෑබලි ටිකක් කරපිංචා ටිකක් ලුණු සුදු ලුණු ටිකක් හීනියට කපාගත්ත සුදු ලුණු මේ විදිහට දාලා ටෙම්පරාදු කරලා අපේ අර උඳු පිටි මිශ්‍රණයට එකතු කරනවා. ඊළඟට මේක හොඳට කවලම් කරන්න ඕනේ. රසට පදමට එන්න හොඳින් කවලම් වෙලා අපි උඳු කන වෙලාවට මිරිස් කෑලි හැපෙන්න, කරපිංචා හැපෙන්න තියෙනකොට ඒකේ අමුතු රසක් එනවා. සුදු ලුණු කෑලි ටිකක් සුදු ලුණු අකමැති කෙනෙක් ඉන්නව නම් අපිට සුදු ලුණු එකතු නොකර ඉන්න පුළුවන්. නමුත් සුදු ලුණු එකතු කරාම මේක වඩාත් රසවත් වෙනවා. දැන් මේ විදිහට එකතු කරලා විනාඩි 10ක් පමණ වහලා තියලා ඔන්න දැන් මම මේ උඳු පිටි මිශ්‍රණයෙන් මේස හැන්දකින් එකක් වගේ අරගෙන මේ විදිහට අල්ලේ තියලා තුනී කළා මැදින් සිදුරක් හදලා අපි තෙල් තාච්චුවට දානවා. බලන්න තෙල් ගොඩාක් පිරෙන්න තෙල් දාන්නේ තෙල් ටිකයි දාන්නේ. පිපිලා එනවා. දැන් මේක දෙපැත්ත දාලා බෙදලා අරගන්න පුළුවන්. මේ විදිහට අපේ උඳු වැට කොටාගත් මිශ්‍රණය අවසන් වෙනතුරුම උඳු වඩේ එකින් එක හෝ කිහිපයක් දාලා ඔබ ගන්න භාජනයේ ප්‍රමාණය අනුව සකස ගන්න පුළුවන්. මෙන්න තියෙනවා රසවත් උඳු වලලු. ඉතින් මේක ඔබට බලන්න පුළුවන් රස බලන්න. හරිම රසවත් කෑමක්. ස්තුතියි. අපි තව දවසක හමු වෙමු.